වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තබා තිබෙනවා. ප්‍රාදේශීය සභාව තුළ ඒ මහතාගේ රාජකාරී කරමින් සිටින අතරතුරදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුන් දෙදෙනෙකු ප්‍රාදේශීය සභාව තුළටම පැමිණ ඒ මහතාගේ හිස සහ ගෙල ප්‍රදේශයට වෙඩි තබා තිබෙන බව තමයි සඳහන් කරේ. වෙඩි තැබීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ ඒ මහතා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. සමග ජන බලවේගය නියෝජනය කරමින් ප්‍රාදේශ සභාවට තේරීපත් වූ ඒ මහතා අනතුරුව පැවති ඡන්දයෙන් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත්ව තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියටත් විමර්ශන කටයුතු පවත්වන බව පොලිස් ආරංචි මාර්ග අප වෙත සඳහන් කර සිටියා. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙම වීඩියෝව සම්බන්ධව ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.